මොකද උපස්ථායක කඩිසර ගමනේ? කඩිසර ගම මගේ උපත්ති සිරිදනේ අපේ නිලමේ. දුල්ලෑ මහ නිලමේ අපේ හාමුදුරුවෝයි ඔබතුමා බැහැ දකින්න බලන් ඉන්න. මං එනවා කියන්නේ. හොඳයි. ඔන්න අපේ ස්වර්ණපාලි වැනිකේ දැන් ඇඳුමෙනුත් නියම කුමාරි හාමිනේ කෙනෙක්. ඇඳුමෙන් මිනිහෙක් නෙවෙයි. මිනිහයාගෙන් ඇඳුම ආලෝකමත් වෙන්න ඕන අසුරුමාන්න. එහෙමනම් ඉතින් දැන් මංගල ඇඳුමකින් සැරසෙන්න කාලේ හොඳයි. මණිකේ මේ අපේ ලොකු හාමුදුරුවෝයි දූල්ලෑවේ නිලමතුමයි මට එන්න කියලා පයින් දැක්කේවලා තියෙනවා. මං ගෙහුම් එන්න. අපිත් එක්ක කැරලි වලට එකතු වෙලා දේව බණ්ඩාර නිලමක්කාරකම නැති වුණා. දැන් ආපහු තමන් කඩුවට යන්න කැමතිද? එහෙම නැත්නම් මාතලේ ඉන්නවද? මං ආපහු තමන් කඩුවට ගිහින් එහෙ වැව් එක්ක පොරබදනවා. මං අර මැනිකේ කීව වැව් පිළිසකර කරන්න නායකත්වය දෙනවා. කොහොමද දේව බණ්ඩාරලා රළපනාව බාර හිටපු මිනිස්සු මේ කලබල සංසුන් වුණාම මමත් තමන් කඩුවට එනවා දේව බණ්ඩාර. කැඩුණු වැව්වමුණු හදන එක මගේ එක් බලාපොරොත්තුවක්. ගෙරි සුද්දන්ට විරුද්ධව මං ආයෙත් සේනාවක් හදනවා. එහෙමනම් ඔබතුමී ආපහු දකින්න බලාපොරොත්තුවෙන් මං තමන් කඩුවට පිටත් වෙනවා මැනි. අද රෑ මේ ගත කරලා හෙට උදේම පිටත් වෙන්න. මං ගැන මොනවා හරි කතා කරමින් ඉන්න බව පෙනුණා. කියන දෙයක් කොහොම කියන්න? පහුගිය කාලේ ඔබට වගේම හටනක් අපටත් තිබුණ ස්වර්ණපාලි. මම මගේ මලයන්ඩි එක්කත් විරසක වුණා. හේ දැන් අපට එක විදිහක සතුටක් තියෙනවා. දැන් මගේ මලයන්ඩි සිංහලුන්ගේ පැත්තේ ඉන්නවා. මේ කරදර පටන් ගන්නකොට අපි මගේ මලයන්ඩිගේ ඔබගේ මංගල්‍යයට සූදානම් වෙමින් හිටියේ. අපේ අක්කනි ඒ වලවට යන සූදානම් වෙමින් තමයි හිටියේ. එහෙමනම් මේ සේරටම කලින් අපි මංගල් ඉවර කරලා ඉමු. උත්තරාකණ්ඩි කලා කියන හටන තාම ඉවර නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මගේ නැවතුණයි කියන මංගල්‍ය ගැන නෙවෙයි. පුරන් අප්පු ඩිංගිරාල වගේ වීරයන්ගේ නැවතුණු නිදහස් සටන ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියන එකයි. අවසරයි ලොකු හාමුදුරනේ. රත්නත්‍රේ පීඨයි. දිසානෙලි. ආරච්චිල පරම්පරාව ආපහු ඉහිරලා නොයන්න අපි කටයුතු කරන්න ඕන අසුරමාන්න. රාජකීය ලේ තියෙන උරුම තියන අය ඉන්නේ ඒ පවුලේ විතරයි. අය දිසානෙල මේ ඒ රාජකුමාරයා ආරක්ෂා සහිතව ඉන්නවනේ. අපි කතා කරන්නේ ඒ පවුලේ දූලා දෙන්න ගැන. අසුරමාන්න ස්වර්ණපාලි සරණ පාවා ගන්න ඕන කියලා අපි නිලමෙල ඔක්කොම තීරණය කළා. අපේ හාමුදුරුවෝ ඒ අදහසෙම ඉන්නවා. හරණගම ආරච්චි වසම තාම හැම්මමයි. අසුරමාන්න නිලමෙට තනතුර දෙන්න ඕන කියලා දූල්ලෑවේ නිලමේ දුනිල නිලමේ බොහොම කැමැත්තෙන් ඉන්නේ.
ආරච්චි වසම ගෙනවත් සරණ මංගල්‍යයක් ගෙනවත් මම බලාපොරොත්තු වෙන්නේ අපේ ආමුදුනේ. අනික වික්‍රමසිංහ නෙළමේ තාමත් ස්වර්ණපාලි කියන බලාපොරොත්තුෙන් ඉන්නේ. ඒ වලව් දෙකේ කට්ටිය මගෙත් එක්ක අද උදේ කතා කරා ඒ ගැන. වික්‍රමසිංහ උන්වහන්සේ ගැන අපේ විශ්වාසයක් නෑ අසුරමාන් නිලමේ. අසුරමාන් මේක ඔබේ අවශ්‍යතාවයට වැඩිය ජාතිය අවශ්‍යතාවයක්. ඉසානිලමේ එහෙම සරණ මංගල්‍යයකට යනවා නම් ස්වර්ණපාලි තෝරා ගැනීමක් කරයි. අපි බලමු. අවසරයි බෑන්. රත්නත්‍රි. සාජන් අපි හිතුවේ අර ගෑණි පිස්සියෙක් කියලා. ඒත් ඒ ගෑණි කිව්වේ රාජකුමාරයෙකුට කිරිමං වුණා කියලා. ඒ කුමාරයා කොහෙද ඉන්නවා කියලා. අවුතුවන් අම්සලේදී හාමුදුරුවෝ ඉස්සරහා හටන් වලට රාජකුමාරයෙක් ඉන්නවා කියලා කිව්වා. සාජන් අපිට තිබුණේ ඒ ගෑණි අල්ලගන්න. ආයේ පාරේ දැක්කොත් ඔය ගෑණිව අල්ලගෙන එනවා. ඒ අතරේ අපේ රහස් ඔත්තුසේජාක දරන වෙනවා. රාජකුමාරයා හංගගෙන ඉන්නවද කියලා බලන්න. ඔව් සාජන්. මගේ පදිංචියට පවරපු ආරච්චි වලව්වට ආපසු ගෑනු මිනිස්සු එවි. උන් අතරම ඔය රාජකුමාරයා ඉන්න පුළුවන්. සාජන් අපි හොයන්න. තුවාන් මට මේ හිංගලුන්ගේ එක් මිනිහෙක් නැති කරන්න ඕන. ඒකට විශ්වාසවන්ත මිනිහෙක් ඕන. තුවාන් දැන් යන්න. මම පස්සේ කතා කරනවා. අරහේ ආරච්චිලා වලව් වෙලා අය බලාගෙන ඉන්නවා පුතා එනතුරු. ඇයි පුතා එහාට නොගියේ? මට වග කිය යුතු කෙනෙක් ආරාධනා කළා නෑ අම්මේ. විසාව කෙනෙකුට එහෙම ආවට ගියාට ඥාති ගෙදරකට උනත් යන්න පුළුවන් කමක් නෑ. දැන් ආරාධනාවකුත් එයි. අපි හැමෝම කතා කළේ ඔයාගේ සරණ මංගල්‍ය ගැන. ස්වර්ණපාලිගෙත් ඒ ගැන එහෙට විරෝධයක් නැහැ. ඔයා එහෙ යන්න. කවදාවත් මැනිකරෙන්න වෙන කාත් එක්වත් සරණ යන්න මගේ හිත නැමෙන එකක් නෑ මැනිකේ. අපේ පරම්පරාවේ මැනිකෙලත් තීරණයක් ගත්තොත් ඒ වෙනුවෙන් තමන්ගේ දිවි දෙනවා මිසක් වෙනස් වෙන්නේ නෑ. දැන් තාම තීරණයක් අරගෙන නැද්ද? අපි පුරන්නප්පු ඩිංගිරාල කරවප්පු මැරුවා. ගොංගහලේ කොට බණ්ඩ හිරේ යවුවා. සූර්ය බණ්ඩාරත් මැරුවා. ඒත් කවුරුත් නොදන්න තවත් රාජකුමාරයෙක් ඉන්නවා කියලා අපට රහසොත්තු ලැබෙනවා. You are right, Jamadi. You are right. I will talk to our GA regarding this problem. Right now.
සමහරු කියනවා මේ රාජකුමාරයා Taman කඩුවේ ඉඳලා පුසනගත් එක්ක ආවා කියලා. වෙන්න පුළුවන් ජමයිඩි. වෙන්න පුළුවන්. ඒ මිනිස්සු රාජකුමාරයෙක් එක්ක ආවනම් ඒක වෙන්න පුළුවන්. You are right ජමයිඩි. You got it. ඒත් මාසයක් කරන්න වෙන කාර්යයක් ඇත්ත. Jamaidi, do you have any information about it? මා සැක කරනවා සූරි බණ්ඩාරගේ මල්ලි කෙනෙක් තාම ජීවත් වෙන්නෝ කියලා. අර මරුන් කාපු ආරච්චිලාගේ බාලම් පුතා. The heir to the throne means it's another uprising, Jamaidi. It's another uprising. I will speak to our GA and Colonel Draft as well regarding this problem. You got it? Sir. මගේ හේවායින්ට වුණොත් එතුමා අත්අඩංගුවට ගන්න මට ඕඩර්ස් දෙන්න. You go ahead with my orders, Jamaidi. Go ahead with my orders. Right now. දැන් ඔය ඉඩම් හබේ පටන් ගන්නකොට ටිකිරි නාරංග එක දී කියන්නේ ලෑස්ති වෙලානේ හිටියේ. ඕමෙන්කේ. දැන් ඔය හටන් ටිකත් ඉවරයිනේ. දැන්වත් නාරංග ටිකිරි කන්දන් යන්නේ නැද්ද? මට ආයෙත් බරපතල රාජකාරියක් පැවරලා මෙන්නකේ. ඒකටකින් අපේ කැරලි කණ්ඩායම තියෙන්නේ මගේ අතේ. අනිත් අතින් මහනුණු පුංචි නිලමගේ ආරක්ෂාව පැවරලා තියෙනෙත් මට. ඒ රාජකාරි හන්දා මේ මගුල කල් දාන්න ඕනේ නෑ නාරංග. කල් දාන්නේ නෑ මැනිකේ. මම පැලක් තනමින් ඉන්නේ. අද හිටම ටිකිට මයි ළඟට එන්න පුළුවන්. ටිකිරිට ඒ වෙනකල් බලන් ඉන්න බෑ නාරංග. කැන්දන් යන්නේ කවද්ද කියලා දැන් කියනවා. උඹට සෙනෙහසක් නැතුවම නෙමෙයි. අපේ නායකයෝ හුඟක් මැරුම් කෑවා. මටත් මගේ ජීවිතය ගැන විශ්වාසයක් නෑ. උත්තරා මැනික එහෙම කීවට මම දී ගන්නේ නෑ. මැනිකේ ඇයි උපාසක දූල්ලෑ නිලමගෙන් හසුන් පතක් ස්වර්ණපාලි මැනිකෙට වලව්වෙන් පුටු මේස කරත්තකුත් මගේනවා. හොඳයි මං අක්කණ්ඩිට දෙන්නම්. හොඳයි මැනිකේ.